सेवा दिया ये खुला आसमां आ गए हम कहा ऐ मेरे साजना इन बहारों में दिल හායි යාළුවනේ. ඔන්න ඉතින් වෙනද වගේම මම අදත් ඔයාලට ලස්සනම ව්ලොග් එකක් අරන් ආවා. ඉතින් ඔයාලා දැන් බලනවා ඇති මම මේ රෙඩි වෙන්නේ කොහේ යන්නද කියලා. ඔයාලා බලන්නකෝ මම තව ඉස්සරහදී ඔයාලට කියන්නම් මම මේ රෙඩි වෙලා ඉන්නේ. අද අගෝස්තු 31. ඉතින් ඉරිද දවසක් නිසා අද මට නිවාඩුයි. හෙට සැප්තැම්බර් 1 වෙනිදා. ඉතින් එදාට තමයි අපේ රශ්ගේ පොඩි අයියගේ පපාගේ බර්ත්ඩේ එක. අවුරුද්දේ බර්ත්ඩේ එක. ඉතින් ලොකු අයියගේ පොඩි අයියගේ පපාලා දෙන්නගේ වෙනස මාසයක් වගේ තමයි. ඉතින් අපි දෙන්න ගියා අපේ චූටි බබාට බර්ත්ඩේ ගිෆ්ට් එකක් ගන්න. අපි දෙන්න ඉතින් මුලින්ම ගියේ ඩොමිනෝස් එකට. මොකද අපිට හිතුණා මේ දවස්වල ඩොමිනෝස් එකෙන් පීසා වගේක් ඉන්ට්‍රොඩියුස් කරලා දෙනවා. එයින් එකක් try කරලා බලන්න කොහොමද කියලා. ඉතින් ඔයාලා බලන්නකෝ ඒක කොහොමද කියලා. ඉතින් රෂ් ගිහිල්ලා පීස් එක ගැන තවත් ඩීටේල්ස් අහලා අපේ ඕඩර් එක ප්ලේස් කරලා ආවා. ओ आसमां मिला ज़मीन को मेरी आधे आधे पूरे हैं हम तेरे नाम पे मेरी जिंदगी लिख दी मेरे हमदम हंसी का मैंने. ඊට පස්සේ ඉතින් අපි දෙන්න අපේ ඕඩර් එක එනකම් මෙන්න මේ වගේ කෝලම් කර හිටියා. අපි ගෙදරින් ආවේ 2ට විතර. ඉතින් අපි gift එකත් අරගෙන පීස් එකක් try කරලා එළවලු වගේකුත් ගෙදරට අරගෙන 4:30 5 වගේ වෙදී ආපහු ගෙදරට යන්නත් ඕන. ඕක තමයි ඉතින් අපේ අද plan එක. මොකද අද හවස 5ට බණ දේශනාවක් තියෙනවා. ඉතින් ඒකට අම්මයි මයි දෙන්නම සහභාගී වෙන්න තමයි හිතාගෙන ඉන්නේ. වබ් කාලේ පුරාවටම අපේ ගමේ පන්සලේ හාමුදුරුවෝ ඉරිද මුල් කරගෙන බණ දේශනා කරනවා. ඉතින් අම්මයි මයි අපි දෙන්නට පුළුවන් හැම වෙලාවෙම බණ දේශනාවට සම්බන්ධ වෙනවා. ඔන්න අපේ පීස් එක නම් ආවා. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. මම මේ පීස් එක මොකක්ද කියලා උඩින් ඔයාලට මෙන්ෂන් කරන්නම්. මෙන්න මේ උඩින් මෙන්ෂන් කරලා තියෙන පීස් එකේ ලාර්ජ් එක තමයි අපි දෙන්න මේ try කරන්නේ. ඔයාලා මේ පීස් එක try කරලා නැත්නම් අදම try කරලා බලන්න. මොකද මේක හරිම රස පීස් එකක්. කපල් එකක් නම් මීඩියම් පීස් එකක් ඇති හොඳටම. මොකද මේ ලාර්ජ් එක අරගෙන රෂ්ට් මට කන්න පුළුවන් නේ ස්ලයිසස් 3ක් වගේ. ඒතර ටික අපි ගෙදර අරන් ආවා. හැබැයි පීස් එක නම් මාරම රසයි. ඊට පස්සේ අපි මේ ආවේ අම්බලන්ගොඩ 12:30ට. මොකද ඩොමිනෝස් එක ළඟමයි 12:30 තියෙන්නේ. අපි ඇවිල්ලා පොඩි පාපාට ස්ලීපර්ස් දෙකක් බැලුවා. හරියට සෙට් වෙන දෙකක් තිබුණේ නැහැ. මොකද එයාගේ කකුලට සනීප වෙන්න ඕන, පහසු වෙන්න ඕන. චූටි බබෙක්නේ. ඊට පස්සේ අපි ගියා එයාට ෆ්‍රොක් එකක් බලන්න.
ඊට පස්සේ අපි ගියා ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකට. මොකද ටොයිස් එහෙම තිබ්බේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ. අපි ගියා ඉතින් අපේ යශුයි බබාට ටොයිස් ටිකක් ගන්න. ඉතින් අපි මුලින්ම බැලුවේ බෝනික්ගේ. මොකද එයා හරිම ආසයි බෝනික්කොන්ට. හැබැයි මෙතන එයාට සෙල්ලම් කරන්න පුළුවන් මට්ටමේ සයිස් එකේ බෝනික්කෝ හිටියේ නෑ. ගොඩක් හිටියේ ටෙඩි බියර්ස්ලා. එකම එක බෝනික්කෙක් හිටියා. එයා ගොඩක් ලොකුයි. ඒ නිසා අපි එයාව ගන්නත් හදලා. ආයෙම ගත්තේ නෑ. අපි මේ ටොම්ව ගත්තා. එයා අපි කියන දේවල් අපිට අපවම කියනවා. ඉතින් අපි හිතුවා එයා ඒකට ආස වෙයි කියලා. ඉතින් අපි ඒක ගත්තා. ඊට පස්සේ ඉතින් අපි ගියා අපි ගනිපු ටික බිල් කරගන්න. බිල් කරගන්න තැන මේ ලස්සන මර්මයිඩ් බෝනික්කෝ වගේක් හිටියා. ඉතින් අපි ඒකෙනුත් එයාට එකක් ගත්තා. අපි හිතුවා එයා ඒකට ආස වෙයි කියලා. ඉතින් ওই ටික තමයි අපි ගත්තේ. ඊට පස්සේ අපි එතන කෙනෙක්ට කියලා account එකේ කෙනාට කියලා අපේ ටොම්ව චෙක් කරගත්තා. මොකද ගෙදර අරන් ගිහිල්ලා වැඩ කරේ නැතුනොත් ආපහු මාරු කරන්නත් බෑනේ. ටොයිස්ලා මාරු කරන්නේ නෑනේ. බඩු ටිකක් බිල් කරගෙන අපි ඉතින් එතනින් එන්න පිටත් වුණා. දැන් ඉතින් අපේ වැඩ ඔක්කොම හරි. තව අපිට එළවලු ටිකක් ගන්න තියෙනවා. ඒකත් අරගෙන ගෙදර යන්න තමයි තියෙන්නේ. මේ තියෙන්නේ අපි ගත්ත එළවලු. අපි දැන් මේ යන ලේස්ති වෙන්නේ අර මං කියපු වන දේශනාවට. ගමේ ගෙදරක තමයි බණ දේශනාව තිබුණේ. අපි හැමෝටම මේ ගෙදරට එකතු වෙන්න කියලා හාමුදුරුවෝ පණිවිඩයක් ගෙවලා තිබුණා. ඉතින් අපි හැමෝම හාමුදුරුවෝ වඩින වෙලාව වෙද්දී ඒ ගෙදරට ගිහින් හිටියා. පන්සිල් සමාදන් වීම සඳහා නමස්කාරය තුන්වරක්. शरणं गच्छामि धम्मं शरणं गच्छामि. පිළිසිදු සිතින් කරන ආශිර්වාදය හරිම ප්‍රබලයි ශක්තිය. ඒක තමයි අම්මලා තාත්තලාට දරුවෝ වඳිනකොට අම්මා තාත්තා දරුවන්ට උඩ අපිට දෙනවා. අම්මා තාත්තට වඳිනකොට කකුල් දෙක අල්ලලා අම්මලා තාත්තා දරුවන්ගේ ඔළුවට අත තියලා ආශිර්වාද කරනවා. ඒකේ අදීතේ ජීවත් වෙලා හැමදේම දුදුගේ මොහොතේ කියනවා ආශිර්වාද දෙනවා. ඒ ආශිර්වාදයේ හදවත. ඊළඟට මේ මිනිස්යාගේ ඔබිමගේ ශරීරයේ මේ ඉන්ද්‍රියයන්ගෙන් සංවේදන ඉන්ද්‍රියයන් තමයි ඇඟිලි තුන. ඔබේ මගේ ශරීරයේ තියෙනනේ මහගුණක් දේවල් බාහිරින් පේන දේවල්. ඒ බාහිරින් පේන ශරීර ඉන්ද්‍රියයන්ගෙන් වඩාත්ම සංවේදීම කරන මේ ඇඟිලි තුන. අර මුළු හදවතේම එන ප්‍රාර්ථනාවේ ඇඟිලි තුන තමයි එක ශක්තියක් වඩපත්.
ඒ නිසා මේක ලොකු ආශිර්වාදයක් ලොකු ශක්තියක්. ඒ ශක්තිය හරි ප්‍රබලයි. ඒක අපේ හැට පේන්නේ. ඒක අපේ හැට පේන්නේ හැබැයි ප්‍රබල ශක්තියක් ඒක අපිට ලැබෙනවා. ඉතින් බණ දේශනාව ඉවරයි. ඇත්තටම ඉතින් බණ දේශනාවක් කියන්නේ කොහොමද අපේ ජීවිතයට වැදගත් දෙයක්නේ. ඒ නිසා මමත් ඉඩ ලැබෙන හැම වෙලාවකම මගේ ආගමට දහමට මගේ හිත යොමු කරන්න තමයි හරිම ආස. හරි, ඔයාලා දැන් දැක්කනේ අපි කොහෙද ගියේ කියලා. ඔන්න එහෙනම් මම ඔයාලට දැන් පෙන්නන්න යන්නේ අපි ගිහිල්ලා බබාට මොනවද ගත්තේ කියලා. අපි මුලින්ම යාට ගත්තා ෆ්‍රොක් එකක්. ඔයාලා මේක වීඩියෝ වල දකින්නත් ඇතිනේ. හරිම ලස්සන කියුට් ෆ්‍රොක් එකක්. තව ගත්තා කතා කරන පූසෙක්. ටෝකෙනෙක්. තව මම කෙනෙක්. මෙන්න මේ ටික තමයි අපි යා වෙනුවෙන් ගත්තේ. එහෙනම් අදට vlog එක ඉවරයි. ආයි අලුත් vlog එකක් අරන් එනකම් ඔයාලා පරිස්සමෙන් සතුටින් ඉන්න. Bye. Ready? Let's go. Happy birthday.